ගුරුප්‍යෝ නම භගවද් ගීතාවේ 18 වෙනි අධ්‍යාය සංන්‍යාස යෝගය දෙවෙනි ශ්ලෝකය ශ්‍රී භගවානුවාච කාම්යානාම් කර්මනාම් න්‍යාසම් සංන්‍යාසම් කවයෝ විදුහු සර්ව කර්මඵල ත්‍යාගම් ප්‍රාහුස්ත්‍යාගම් විචක්ෂනාහ ශ්ලෝකේ පරිවර්තනය සංන්‍යාසය යනු තෘෂ්ණාවෙන් පොළවවන ලද ක්‍රියාකාරකම් අත්හැරීමේ ක්‍රියාවලිය බව උගත් මිනිසුන් තේරුම් ගනිති. සර්ව කර්මඵල අත්හැරීම ප්‍රඥාවන්තයින් පරිත්‍යාගය බව ප්‍රකාශ කරති. පැහැදිලි කිරීම අත්හැරීමේ ජීවන පිළිවෙල හෙවත් සංන්‍යාසය වර්තමානයේ බහුතරයක් විසින් තේරුම්ගෙන ඇත්තේ කිසිදු ක්‍රියාවක් නොකර අක්‍රීයව සිටීමේ ක්‍රියාවලියක් ලෙසය. සැබෑ අත්හැරීම යනු කෙනෙකුගේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල කෙරෙහි ඇති බැඳීම අත්හැරීම හෙවත් සියලු කර්මඵල පරිත්‍යාග කිරීමයි. අපේක්ෂාවන් අත්හැර දැමීමෙන් පුද්ගලයන් පැවැත්මේ ස්වභාවික ප්‍රවාහය සමග පෙළගැසී ජීවිතය සමග වඩාත් ඵලදායී ලෙස සම්බන්ධ වේ. සැබෑ ස්වාධීනත්වය යනු ලෝකයෙන් ඉවත්ව ක්‍රියා විරහිතව සිටීම නොව එය සියලු කර්මඵල අත්හැරීමින් අප කළ යුතු කර්මයන් කර ලෝකයේ සමග පූර්ණ ලෙස සම්බන්ධ වීමයි. තුන්වෙනි ශ්ලෝකය ත්‍යාජ්‍යම් දෝෂවදිත්තේකේ කර්ම ප්‍රාහුර්මනීෂිනහ යඥ දාන තපഃ කර්ම නත්‍යාජ්‍යම් ඉති චාපරේ ශ්ලෝකේ පරිවර්තනය ක්‍රියාව අකුසලයක් ලෙස අත්හැරිය යුතුය යයි සමහර තාර්කිකවාදීන් ප්‍රකාශ කරති. තවත් සමහරු පවසන්නේ යාගය, දානය සහ තපස් ක්‍රියාවන් අත් නොහැරිය යුතු බවයි. පැහැදිලි කිරීම භගවාන් ශ්‍රී කෘෂ්ණ ප්‍රධාන දර්ශන දෙකක් ගැන මෙහිදී ආමන්ත්‍රණය කරයි. එක් කොට්ටාසයක් සම්පූර්ණ අත්හැරීම වෙනුවෙන් පෙනී සිටින අතර අනෙක් කොට්ටාසය ප්‍රයෝජනවත් ක්‍රියා වර්ධනය කරමින් අනවශ්‍ය ක්‍රියා අත්හැරී. අපගේ පෙර භවයන් මත පදනම්ව අප සම්පූර්ණ කළ යුතු කර්මයන් ඇත. ඒවා නොසලකා හැරීම වගකීම් විරහිතය. එපමණක් නොව අප කළ යුතු කර්මයන් නොකිරීම හේතුවෙන් අප සසරට තව තවත් සිරවන්නේය. එබැවින් යාග, දාන සහ තපස් ආකාරයෙන් අප කර යුතු තෝරාගත් ක්‍රියාවන් අත් නොහැරිය යුතු අතර මුලා වූවන් පමණක් එවැනි අත්‍යවශ්‍ය ක්‍රියාවන් අත්හැරීති. 4 වෙනි ශ්ලෝකයේ සිට 6 වෙනි ශ්ලෝකයේ දක්වා නිශ්චයම් ශෘණු මේ తත්‍ර ත්‍යාගේ භරත සත්තමා ත්‍යාගෝ හි පුරුෂ ව්‍යාග්‍ර ත්‍රිවිධ සම්ප්‍රකීර්තිතഃ යඥ දාන තපഃ කර්ම නත්‍යාජ්‍යම් කාර්යමේව තත් යඥෝ දානම් තපස්චෛව පාවනානි මනීෂිනාම් ඒතාන්‍යාපිතු කර්මාණි සංගම් ත්‍යක්ත්වා පලානි ච කර්තව්‍යානීති මේ පාර්ථ නිශ්චිතම් මතම් උත්තමම්. පැහැදිලි කිරීම වර්තමානයේ බොහෝ විට අප විසින් සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය ක්‍රියාවන් නොසලකා හරිමින් මානසික අත්හැරීම කෙරෙහි අවධානය යොමු කර සිටින්නෙමු. අපගේ කර්ම ගැන සරලව සිතීමෙන් සසර ගනුදෙනු විසඳාගත හැකි බව විශ්වාස කරමින් නිමක් නැති සංසාර චක්‍රයක අප පැටලී සිටින්නේය. කෙසේ වෙතත් අපගේ ජීවිතයේ අරමුණ වන ස්වධර්මය සාක්ෂාත් කර ගැනීමට මානසික ව්‍යායාම් වලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස දක්ෂ දුනුවා අයෙක් ගැන සිතමු. ඔහුට ඉලක්කයට පහර දීමට ඔහුගේ මනසින් සැලසුම් කිරීමට හැකිය. නමුත් ඔහු ශාරීරිකව ක්‍රියා කරන තුරු ඊතලයේ පියාසර නොකර ඉලක්කයට පහර නොදෙනු ඇත. ඒ හා සමානව අපගේ යුතුයකම් අපගේ මනසින් විශ්ලේෂණය කළ හැකි. නමුත් එම යුතුයකම් ක්‍රියාවට නගන තුරු ඒවා විශ්ලේෂණය කර අප තුළ හටගත් සිතුවිලි වළංගු නොවන්නේය. භගවද් ගීතාව අප සෑම කෙනෙකුම උපත ලබන උත්තරීතර අරමුණ වන ස්වධර්මය ගැන කතා කරයි. මෙම ස්වධර්මය වටහා ගැනීම අභියෝගාත්මක විය හැකිය. ඒ හඳුනා ගැනීමට ලෝකෝත්තර ගුරුවරයෙකුට අපට මඟ පෙන්වන අතර එයට අනුකූලව ක්‍රියා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ගුරුවරයා අපට උපකාර කරයි. දක්ෂ කපිතාන්වරයෙකු නැවක ගමන් කරන්නාක් මෙන්
ගුරුවරයෙකුට ජීවිතයේ සංකීර්ණතා හරහා අප මෙහෙයවිය හැකි අතර අප මාර්ගයෙන් බැහැර නොවී ගමනේ රැඳී සිටීම සහතික කරයි. නමුත් එවැනි ලෝකෝත්තර ගුරුවරයෙකු සොයාගෙන නොමැති අය ගමන් කර යුත්තේ කෙසේද? ඒ අතරතුර අප අපගේ ක්‍රියාවන් හා සැරිසරන්නේ කෙසේද? සෑම ක්‍රියාවකටම ප්‍රතිවිපාකයක් ඇති අතර එම ප්‍රතිවිපාක බොහෝ විට විසඳීමට වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව අපගේ සාමාන්‍ය බුද්ධියට වැටහිය යුතුය. සසරේ අප කළ ක්‍රියාවන් විවිධ ආකාරයේ ක්‍රියාවන් වලින් සමන්විත වූවක් නම් අපට සිතුවිල්ලෙන් හෝ භාවනාවෙන් පමණක් ඒවා නිරෝධ කරගත නොහැක. අප එම කර්මයන් හරහා සැරිසැරිය යුත්තේ එයට ආවේනික ස්වභාවයට අනුවය. මෙහි පළ කර ඇති දැනුම ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් මෙම නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර සද්ධර්මයේ බෙදා හැරීමට සහයෝගය දක්වන්න. මෙම ශ්ලෝකයන් ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර අපි පරිවර්තනය කිරීමට උත්සාහ කරන භාෂාවේ සීමාවන් ඇත. එබැවින් පරිවර්තනයේදී එය නිවැරදිව ඒ ආකාරයෙන්ම පරිවර්තනය වන්නේ නැත. මේ පිළිබඳව ඔබට උපරිම අවබෝධයක් ලබා ගැනීම සඳහා ගුරුදේවයන් වෙත ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු අතර ඊට පිළිතුරු ගුරුදේවයන්ගෙන් ලැබෙනු ඇත. අපට මාර්ගයේ ගමන් කිරීම සඳහා මෙය සාධනා මාර්ගයයි. පහත කමෙන්ට් කර හෝ මෙම දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ වී ඔබගේ ගැටලු යොමු කිරීමට හැක. 074 28 7193 ගුරුගේ ආශිර්වාදය ඔබ සැමට. ගුරුප්‍යෝ නමः.